Hello friends! ඔන්න අද මං අලුත්ම විදිහේ වීඩියෝ එකක් තමයි ඔයගලන්ට කරන්න යන්නේ මගේ channel එකේ. ඉතින් මේ ජපානය ගැන තමයි මම කතා කරන්න යන්නේ මේ වීඩියෝ වලින්. ජපානය කියන්නේ ලෝකේ තාක්ෂණය අතින් number 1 ඉන්න රටක්. එක්ස්පෙරිමන්ට් ටෙක්නොලොජි එකේ පැත්තෙන් ඒ වගේම තමයි ඇමරිකාව, ජර්මනිය ඉදිරියෙන් ඉන්නවා. ජපානය කියන්නේ එක්ස්පෙරිමන්ට් ඒ කියන්නේ අත්හදා බැලීම් පැත්තෙන් number 1 ලෝකේ ඉන්න රටක්. ඉතින් ඒගොල්ලන්ගේ රටේ තියෙන විශේෂ තැන් සහ ටෙක්නෝලොජි ගැන තමයි අද මම වීඩියෝ කීපයක් ගෙනාවා. ඉතින් බලමු ඔයගොල්ලෝ මේකට කැමති වෙයිද කොහොමද කියලා. එහෙනම් අපි යන් වීඩියෝ එකට. ඉතින් මේ තියෙන්නේ ජපානයේ තියෙන සින්කියා. කියන්නේ මේ දවස්වල සෞඛ්‍ය ආරක්ෂාව ගැන ගොඩක් දෙනෙක් හිතනවානේ. ඉතින් සෞඛ්‍ය ආරක්ෂාව ගැන හිතන නිසා ඒගොල්ලන් හැමතැනම දැන් සින්කයි කරලා අපේ වගේ තමයි සබන් අරවා මේ ඔක්කොම තියලා තියෙනවා. ඉතින් මේකේ විශේෂත්වය තමයි ඔයාලට පේනවා ඇති ෆෝන් එක සැනිටයිස් කරන්න වෙනම තැනක් තියෙන. ඒකෙම අයගලන් අත් හොද ගන්නක ෆෝන් එක සැනිටයිස් වෙන්න දානවා. ඉතින් කොච්චර දියුණු තාක්ෂණයක්ද අපේ වගේ පබ්ලික් ටොයිලට් ගිහිල්ලා ඉතින් අපිට හරියට යන්නත් බෑ. ඉතින් ෆෝන් එක කොහේ සැනිටයිස් කරන්නේ. ඉතින් ජපානයේ වගේ ගොඩක් දේවල් ගැන හිතනවා. ඉතින් ඒගොල්ලෝ පිරිසිදුකම ගැන ගොඩක් හිතනවා. මේ මම ජපානයේ 2010 ගියේ. එතකොටත් ඒගොල්ලෝ මාස්ක් දාන් ඉන්නවා. ඊටත් කලින් ඉන්න ඒගොල්ලන්ගේ රටේ නීතිය තමයි හඩරි මම හිතන්නේ නීතියක් වෙන්න ඕනේ. කවුරු හරි අසනීපයක් තිබ්බොත් ඒක මාස්ක් එකක් දාගෙන ඉන්න ඕනේ. ඒකෙන් තමයි ඒගොල්ලන් අයිඩෙන්ටිෆයි වෙන්නේ. මෙයා ළඟට යන්න හොඳ නැහැ. මෙයාට අසනීපයක් තියෙනවා කියලා. ඉතින් ඒ දවස්වල ඉඳන්ම තිබ්බා. ඉතින් ලංකාවේ දැන් තමයි ඒවා තියෙන්නේ. ගොඩක් දියුණු වෙලා තියෙන්නේ. මේ වගේ ගොඩක් දේවල් හිතන නිසා. ඉතින් අනිත් රටවල තියෙනවා, සිංගප්පූරුවේ තියෙනවා, චයිනා වල තියෙනවා. නමුත් ජපාන් වල ක්වොලිටියට ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට්ස් කරනවා අනිත් රටවල වලට වැඩි ඉදිරියේ කොහොම හරි දශමයක් හරි ඉන්නවා කියලා තමයි වෙබ්සයිට් වල තියෙන්නේ. ඔව් මේ වීඩියෝ එකේ තියෙන විශේෂ දෙයක් ඔයගලන්ට පේනවා මේ ජපානයේ තමයි බුලට් ට්‍රේන් ඒ කියන්නේ වැඩිම රට සහ වේගවත්ම බුලට් ට්‍රේන් තියෙන රට. පැයට කිලෝමීටර් 600 වගේ වේගෙන් යන ට්‍රේන් තියෙනවා. ඉතින් මේ ඒ වගේ බුලට් ට්‍රේන් එක බලන්න ඒකේ ඒගොල්ලන් තියලා තියෙනවා මේක වීඩියෝ කරපු පුද්ගලයා කාසියක් ඒ වගේ හිටවලා තියෙනවා. පෑලොකුයි ෆෝන් එකයි බෝතලයකුයි. හොඳට බලන්න මේක ඒ කියන්නේ සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 600ක වගේ වේගෙන් යන ට්‍රේන් එකක් කොච්චර ගැස්සෙන්න ඕනේ පැද්දෙන්න ඕනේ ඒත් එහෙමත් නැහැ. දුම් ගානේ කාසියවත් හෙලෙන්න බෑ රෝල් වෙන්න බෑ එහෙමවත් නැහැ. ඒක තමයි ඒගොල්ලන් පෙන්නන්නේ ඒක කොච්චර ස්ටේබල්ද කියලා පෙන්නන්න තමයි ඒගොල්ලන් මේ වීඩියෝ කරලා තියෙන්නේ. ඉතින් විශේෂත්වය ඉන්නේ මේ තප්පර ගාන නෙමෙයි මේක තියලා තියෙන්නේ. මේ විනාඩි 16ක් තිස්සේ මේ එයා ස්ටොප් වොච් එක දාලා තියෙන්නේ මේ මොකද්ද ෆෝන් එක. අපි හිතමු සාමාන්‍යයෙන් ට්‍රේන් එකක තප්පර 30ක් තප්පර 10ක් වගේ ඔබ හිටවලා තියන්න පුළුවන් ඊට පස්සේ වැටෙනවා කියලා. ඒත් එහෙම නෙමෙයි මේකේ තියෙන්නේ එයා ස්ටොප් වොච් එක දාලා තියෙන එකෙන් තමයි ඒක පෙන්නන්නේ. මේ විනාඩි 17ක් තිස්සේ මේ යනවා තවම ඒත් කිසිම හෙලවීමක් නැහැ කියලා. ඉතින් කොච්චර ජපානයේ ටෙක්නොලොජි ගැන ඔයගලන්ට හිතා ගන්න පුළුවන්නේ ඔය විදිහටද ඒකලා මේව කරන්න කියලා. ඉතින් මට නම් අවස්ථාවක් හම්බුන්නේ නැහැ. මම ට්‍රේන් එක ගියා බුලට් ට්‍රේන් එක යන්න අවස්ථාවක් හම්බුන්නේ නැහැ. යන්න අවස්ථාව බල හිටියේ. නමුත් ඒ chance එක මට හම්බුන්නේ නැහැ අවසනාවකට. ජපානයේ තියෙන ටොයිලට් ගැන කතා කරමු. විශේෂයෙන් ඒ දැන් කියන්න ඕනේ ඔයගලන් ජපානයට යනවා නම් එයාපෝට් එකකින් දැම්ම මෙන්න මේ වගේ ටොයිලට්ස් තමයි තියෙන්නේ. ඔයගලන්ට ඔක්කොම ඒ කියන්නේ ජපානයේ ඔක්කොම බටන්ස් වලින් තියෙන්නේ. අතින් වතුරවත් අල්ලන්න දෙයක් නැහැ. ඔක්කොම වෙන්නේ බටන්ස් වලින් තමයි මේ ඔක්කොම වෙන්නේ. එතන තියෙනවා වතුර එන බටන් එක ප්‍රෙස් කරන් ඩිස්ප්ලේ කියලා තියෙනවා. ඊට පස්සේ එතන ෆ්ලෂ් සවුන්ඩ් එක තියෙනවා දාන්න මියුසික් එකක් දාගෙන ඉන්න පුළුවන්. ඔයගලන්ට ටොයිලට් එකේ ඉන්න විතර වොලියුම් එක තියෙනවා. වෝටර් ප්‍රෙෂර් එක තියෙනවා. අඩු වැඩි කරගන්න. මෙතන ඊට පස්සේ ස්ටොප් කරන්න පුළුවන්. ඒ ඔක්කොම ඉතින් මේ සමහර ටොයිලට් තියෙනවා අපි ජපානට ගියාම හරියට පයිලට් කෙනෙක් වගේ දැනුම තියෙන්න ඕනේ ඒවා ඔපරේට් කරන්න. මොකද සමහරලාට ජපනීස් වලින් තියෙන මේක නේ ඉංග්‍රීසි වලින් තියෙනවා. අනිවාර්යෙන් ජපානයේ ගියත් ඔයගොල්ලෝ මේක දකිනවා එයාපෝට් එකේදී ඔයගලන්ට මේක දකින්න පුළුවන්. ඉතින් මේ ෆොටෝ එකෙන් ඔයගලන්ට පේන්නේ හොටෙල් එකකවත් එහෙම නැත්නම් ස්පා තියෙන තැනකවත් පින්තූරයක් නෙමෙයි. මේකත් ට්‍රේන් එකක් ඇතුලේ තියෙන ස්පා එකක්. ඒ කියන්නේ ෆුට් ස්පා එකක්. ඒ කියන්නේ කකුල් සම්බාහනය කරන සෙක්ෂන් එකක් තමයි මේ තියෙන්නේ ජපානයේ ට්‍රේන් එකක් ඇතුලේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ
ගොඩක් දුර අපි හිතමු අයක හතක වගේ දුරක් යනවා කියලා මෙහි ඉඳන් කොළඹ ඉඳන් යාපනයට යනවා වගේ දුරක් යනකොට කොච්චර පා වෙනවද එක විදියට ඉතින් මේගොල්ලන්ගේ ටෙක්නොලොජි කොහොමද කියලා ඒගොල්ලන් මිනිස්සු ගැන කොච්චර හිතනවද කියලා ඒ ගමන යනකම් කිසිම අපහසුතාවයක් නැතුව ඉතින් ඔයගලන්ට මෙතන පේනවා මේ මෙතන සෙට් එකක් තියෙනවා සෝෆා එකකුත් තියෙනවා ඉඳගෙන නිකන් අර හොටෙල් එක වගේ කට්ටිය යන්න පුළුවන් ඒ වගේම කට්ටිය යනකම් එතන වාඩි වෙලා ඉන්න පුළුවන් Tamanටත් කකුල් දෙකට මසාජ් එක දාගෙන යන්න පුළුවන් යනකම්ම ෆුල් ෆන් එකේ තමයි ගමන යන්න පුළුවන් අපි ඉතින් ගමනක් යන්න ගියාම පහුවෙන්දටත් නිදි ගිහලා මහන්සියට ඉතින් මෙහෙ එහෙම නැහැ ට්‍රේන් එකේ එළියට බහිනකොට කිසි මහන්සියක් නැහැ ෆ්‍රෙෂ් එකෙන් වැඩට යන්න පුළුවන් කරන වැඩේට මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ දකින්නේ කැට් කැෆේ එකක් ඒ කියන්නේ ජපානයේ තියෙන පූසන්ට වෙන් වෙච්ච කැෆේ එකක් ඉතින් මේක විශේෂත්වය තියෙන්නේ මේ පූසන්ට පූසෝන්ගේ අයිතිකාරු මේ කැෆේ වලට එක්කන් ඇවිල්ලා පැයකට දෙකකට මේක ළඟව ඒකෙත් දාලා ඒගලන්ට ෆුල් ෆන් එක කියන්නේ රිලැක්ස් එකේ ඉන්න තමයි ජපානයේ ගොඩක් සුදතල සතුන් ඇති කරනවා වැඩි ඒ කියන්නේ ඒවට සලකනවා වැඩි ඉතින් මේ කැට් කැෆේ එකට ගියලා උඹ හරියට අපි නිකන් වෙනසකට හෝටල් එකට ගිහලා නිවාඩුවක් ගත කරනවා වගේ තමයි පූසන්ව ගෙනල්ලා එහෙ දවසක් හරි පැය ගානක් හරි තියන්න පුළුවන් ඒගලන්ට කණ්ඩ බොන්න දෙන ඒවා ඔක්කොම ඉන්න තියෙන ඒවා තමයි ඒකේ තියෙන්නේ ඉතින් එකක් විශේෂ දෙයක් තමයි ජපානයේ තියෙන මේක පේන්නේ කොමඩු ගෙඩියක් නෙමෙයි කොමඩු විදියට හදපු පාන් ගාත්තලක් පාන් ගෙඩියක් තමයි මේ තියෙන්නේ ජපානයේ ගොඩක්ම මේ නිර්මාණාත්මකයි ඒ කියන්නේ ක්‍රියේටිව් ජපානයේ හැම දෙයක් ගැනම හිතනවා සාමාන්‍යයෙන් මතු පිට පෙනුම විතර නෙමෙයි ඇතුළත් බලන්න ඒකලා පාන් පිට කැපුවම නිකන් කොමඩු ගෙඩිය කොමඩු ඇට තියෙන විදියට තමයි ඒ පාටට ඒකලන් ඒක නිර්මාණය කරලා තියෙන්නේ ඒ කියන්නේ ඒ හදලා තියෙන්නේ ඉතින් ඒ වගේ නිර්මාණාත්මක දේවල් යුනික් දේවල් ජපානයේ ගොඩක් තියෙනවා අනිත් රටවල් වලට ඒ ගැන සමහර අය හිතන්නේ නැති දේවල් තමයි මේකලා මේ කරන්නේ තියෙන මේ කිට් කැට් එකේ ලෝකේ අනිත් රටවල් වල නැති ඒ කියන්නේ ජපානයේ විතරක් නිෂ්පාදනය කරන කිට් කැට් වගේ තමයි මේ වීඩියෝ එක ඔයාලට පේන්නේ. ඒ කියන්නේ ගොඩක්ම ඔය එක එක ಜಾති කිට් කැට් ඔයගලන් ජීවිතේට දැකලා නැති ඇති. ග්‍රීන් ටී කිට් කැට් එක පවා මෙතන තියෙනවා. ඉතින් ජපානයට ගියොත් ඔයගලන්ට ගිහිල්ලා කිට් කැට් මේ ෆැක්ටරියක් තියෙනවා පොඩි. ඒකට ගිහිල්ලා Tamanට ඕන එක හදා ගන්න ඕන. ඒක තමයි මේ වෙන්නන්නේ. කිට් කැට් ෆැක්ටරි එකේම කරන එක තමයි මේ තියෙන්නේ. මේ කෙනෙක් හදනවා තමන්ට අවශ්‍ය එක කිව්වම එතනදීම හදලා දෙනවා ඒ වගේ තැනක් තමයි මේ තියෙන්නේ මේ තියෙන ඒ ಜಾති ගොඩක්ම තියෙන්නේ කිට් කැට් එක ಜಾති ඒවා තියෙනවා ගොඩක් තියෙනවා ජීවිතේට දැකපු නැති කිට් කැට් තියෙනවා අපි දකින්න රතු පාටේ විතරයිනේ ඉතින් මේ තියෙන පාටේ නිකන් චෝක් කෑලි වගේ මේ වීඩියෝ එකේ පේන්නේ ඔයගලන්ට ජපානයේ වෙන්ඩින් මැෂින් ගොඩක් ප්‍රසිද්ධ ජපානයේ තමයි ලෝකෙ වැඩිම වෙන්ඩින් මැෂින් තියෙන්නේ. ඉතින් අපේ රටේ තියෙන වෙන්ඩින් මැෂින් නමුත් මේ තරම් ටෙක්නොලොජි පැත්තෙන් උසස් වෙන්ඩින් මැෂින් ලෝකෙ කොහෙවත් නැහැ. ඉතින් ජපානයේ තමයි මේ ගොඩක්ම ක්‍රියේටිව් විදියට ඒලා හිතලා හැමදේම මම දැන් පෙන්නන්න යන්නේ මේ ඔයගලන්ට ජපානයේ තියෙන කාර් වෙන්ඩින් මැෂින් එක. වැඩේ පුදුමයිනේ. ගැන ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් අපි වාහනයක් ගන්න ගියම ඩොකියුමන්ට් ඉදිරිපත් කරලා සල්ලි දීලා ඒ වගේ මෙතනදි කරන්න ඕනේ නැහැ. ඉතින් ඔයගොල්ලන්ට ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවනම් හොඳට සල්ලි තියෙනවනම් කාඩ් එක දාලා මෙතනින් කාර් එක ඒ වෙලාවෙම ගන්න පුළුවන්. ගෙදර යන ගමන් හරි කොහොම හරි Taman හිතන වෙලාවේ කාර් එක ගන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ ඒ ඩොකියුමන්ට් ටික මේකට පස්සේ හම්බ වෙන්නේ නැති වාහනේ මොකද ක්‍රෙඩිට් කාඩ් එක දැම්මම ඒක ඔක්කොම කාර් එක ගන්න එක ගැන විස්තර තියෙන නිසා. ඒ වගේ ටෙක්නොලොජියක් තමයි ජපානයේ තියෙන්නේ. අපිට ඉතින් හිතා ගන්නවත් බැහැ මේ වගේ දේවල් තියෙනවද කියලා. මම නම් දැක්කේ නෑ ජපානයේ ගියාට මේක නම්. ඒ වුණාට ගොඩක් විවිධ જાතියේ වෙන්ඩින් මැෂින් නම් මම දැක්කා හිදී. මේක විශේෂයි. විශේෂම දේ තමයි කාර් එක පැත්තක තියන්නේ. මේකේ ඉන්න ගර්ල්ස්ලා ගන්න පුළුවන්. ඔයගලන්ට ජපානයේ ගියොත් සල්ලි දාලා වෙන්ඩින් මැෂින් වල ගර්ල්ස්ලාත් ඉන්නවා. ඉතින් හිතා ගන්න බෑ මේ වගේ කරනවා කියලා. මේ බෝනික නෙමෙයි. ඒගලගේ තියෙන රෙඩ් ලයිට් ඒරියා කියලා ඒ වගේ තැන්වල මේ ගර්ල්ස්ලා සල්ලි දාලා ඔයගලන්ට ගන්න පුළුවන් දවසකට පැය 24කට ඒ වගේ එකක් තමයි මේ පෙන්නන්නේ. ඉතින් මට අර ඒවල් ලින්ක් මොනවත් වීඩියෝස් දාන්න බෑ මොකද
මගේ වීඩියකට ප්‍රශ්නයක් වෙන ඒජ් රිස්ට්‍රික්ෂන් එක වදින එතකොට මේක වැඩිදියට පමණයි වීඩියක් වෙනවා එක නිසා තමයි පොට එක මේ විදියට දැම්මේ ලින්ක් මොනත් දාන්න බෑ නැත්නම් ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් එකේ හොයලා බලන්න පුළුවන් මේ වගේ දේවල් තියෙනවද නැද්ද කියලා මම ඒ දැක්ක එකක් තමයි මේ ෆොටෝ දෙකක් මම ගත්තේ එහෙනම් ඉතින් අද වීඩියෝ එක ගැන මොකද හිතෙන් දාන්න බලන්න කමෙන්ට් එකක් දිගට මේ වගේ වීඩියෝස් කරන්නද මම හිතුවා ඉතින් ගෙදර ඉන්න නිසා මෙහෙ කොහෙවත් යන්න හම්බෙන්නේ නැති හින්දා තාම අපිට එළියට බහින්න හම්බෙන්නේ නැති හින්දා ඉදිරියට මේ වගේ වීඩියෝස් කරන්න. ඉතින් වීඩියෝ එක හොඳ නම් කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම මගේ Facebook, Instagram මම follow කරන්න. මගේ page එක like එකක් දාන්න යන ගම. ඒ වගේම subscribe කරලා නැත්නම් දැන් මම subscribe කරන්න. subscribe කරලා තියෙනවා unsubscribe කරන්න එපා. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකක් ඉක්මනට හම්බ වෙනකම් මම ගිහිල්ලා එන්න.